ඔන්න ඉතින් අද රස මතකෙන් ගෙනාවේ දකුණ යට නැතුවම බැරි කෑම. ඒ තමයි මාළු ඇඹුල් තියල්. ඉතින් මාළු ඇඹුල් තියල් එක හදාගන්න මම ගත්තේ අද බලමාළු. බලමාළු වලින් තමයි රසටම මාළු ඇඹුල් තියල් හදන්න පුළුවන්. මේකට අපිට ඕනේ වෙනවා කරපිංච ටිකක්, ගෝල්කා පේස්ට් එක, ඒත් එක්කම කුරුඳු කුඩු තියෙනවා නම් ගන්න. මගේ ළඟ නම් කුඩු නැති නිසා කැලි ටිකක් ගත්තේ. ගම්මිරිස්, ලුණු, සුදු ලුණු, ඊට පස්සේ කොත්තමල්ලි චූට්ටයි ගන්නේ. ඉතින් මුලින්ම මේකෙන් පේස්ට් එකක් හදාගෙන ඉන්න ඕනේ. ඉතින් අපි බ්ලෙන්ඩර් කරලා පේස්ට් එක හදාගනිමු. ඉතින් මේ තියෙන බ්ලෙන්ඩර් කරලා අපි හදාගත්ත පේස්ට් එක මේක අපි මාළු ටිකට එකතු කරනවා. මෙහෙම මේ මාළු ටික මේ පේස්ට් එකේ හොඳට කවලම් කරගන්න ඕනේ. හැම මාළු කෑල්ලකටම මේ පේස්ට් එක හොඳට තැවරෙන විදියට. ඊට පස්සේ අපිට තියෙන මේක ඔයා. ඊට පස්සේ අපි මේ මාළු ඇඹුල් තියල් එක හදාගන්න මේ වගේ මැටි භාජනයක් අරගෙන ඒකේ පතුලට මෙන්න මේ වගේ කුරුඳු කොළ ඒත් එක්කම කරපිංචා ඉති කීපයක් එකතු කරගන්නවා. ඒකෙන් මාළු ඇඹුල් තියල් එකේ සුවඳ සහ රසය වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි මේ පේස්ට් එකේ මික්ස් කරගත්ත අපේ මාළු කැලි ටික මේකේ එකින් එක තියනවා. මෙහෙම පේස්ට් එකත් එක්ක හොඳට කලවම් කරාට පස්සේ මේ මාළු කැලි වලට හොඳට ලුණු ගොරකා ඒ වගේ දේවල් හොඳට වදිනවා. ඒකෙන් තමයි මාළු එක රස වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මාළු ඇඹුල් තියල් එක තියෙන්නේ. ඉතින් මේක අපි මද ගින්දරේ පොඩි වෙලාවක් හොයා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපේ දකුණ රසට හැඩවුණු මාළු ඇඹුල් තියල් එක. ඉතින් සුවඳත් එක්ක කඩට කෙලවුණනවා කනකල් ඉවසිල්ලක් නෑ. ඔයාලත් හදලා බලලා අනිවාර්යෙන් රසයි නම් අපිට කමෙන්ට් එකක් දාන්න.